රයිට් අද අපි පේපර් එකක් සාකච්ඡා කරන්න යනවා. ඒත් අද කතා කරන්න යන පේපර් එක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂර නොවන ඛණ්ඩ දෙක ක්ලාස් 2 වල අයට දෙක ශ්‍රේණියේ නිලධරයන්ට ඒ තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩිමේ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ MN1 වල තනතුරු තියෙනවා කළමනාකරණ සහකාර යටතේ තියෙන තනතුරු තියෙනවා ලේඛන සහකාර වගේ තනතුරු ඒවල ක්ලාස් 2 ශ්‍රේණිවල ඉන්න නිලධරයන්ට අදාළ පේපර එකේ කාර්යාල ක්‍රම කියන පේපර එක තමයි ද සාකච්ඡා කරන්න. ඒක 2016 කියන්නේ මේක තියලා තියෙන 2019 අවුරුද්ද තමයි මේක තියලා තියෙන්නේ. හැබැයි තියන්නේ 2016 අවුරුද්ද වෙනුවෙන්. තව පේපර එක ගත්තම පැය එකමාරක් තියෙනවා. පේපර එකේ ස්ට්‍රක්චර් එක චුට්ටක් බැලුවොත් පේපර එකේ MCQ තියෙනවා 20ක් තියෙනවා. MCQ 20ක් තියෙනවා. ඊළඟට ස්ට්‍රක්චර් පේපර් එකක් තියෙනවා. ස්ට්‍රක්චර් පේපර් එකක් තියෙනවා මේ කාර්යාල ක්‍රම කියලා පේපර් එකේ. ඉතින් මෙතනදී ආයතන සංග්‍රහයේ පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩය ගැන කාපරීති කාර්යපටිපටි රීති ගැනත් කාර්යාල ක්‍රම යම් දේවල් ගැනත් සහ විනය කාර්යපටිපාටි ගැනත් يعني විනය කාර්යපටිපාටි තමයි මේ ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩය. එතකොට මෙන්න මේවා ගැන මෙතනදී යම් දැනුමක් බලනවා. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරමු. අපි MCQ මේ පේපර් එක සම්පූර්ණ සාකච්ඡා කරන කාලේ දිග වෙන නිසා අපි කඩ කතා කරමු. අද මම බලාපොරොත්තු වෙනවා MCQ 10ක් කරන්න. MCQ 10 පාර්ට් දෙකකට කරලා essay papers ටික ඒ කියන්නේ ස්ට්‍රක්චර් papers ටික කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. right. පළවෙනි ප්‍රශ්නයට අපි ගියොත් පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත්කිරීම පිළිබඳ බලතල අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පැවරිය හැකි ආණ්ඩුව ව්‍යවස්ථාවේ කියලා තමයි අහන්නේ. අපි මෙතන ගත්තොත් එහෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන අපිට කතා කරන්න තියෙන්නේ කාර්යපටිපාටික රීති. එතකොට අපිලා දන්නවා කාර්යපටිපාටික රීති ගත්තට පස්සේ මේ තියෙන කාර්යපටිපාටික රීතිය වර්තමානයේ බලාත්මක කාර්යපටිපාටික රීතිය 2023 එක සිට ක්‍රියාත්මක අලුත් කාර්යපටිපාටික රීතිය. මේවට බලාත්මක කාර්යපටිපාටික රීතිය 23 ඉඳන් තමයි යන්නේ. ඉතින් මේක ගත්තට පස්සේ පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා මොනවද? රාජ්‍ය සේවා කොමිෂන් සභාව. රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටවන්නේ ආණ්ඩුව ව්‍යවස්ථාවේ 54 වන ව්‍යවස්ථාව ප්‍රකාරව. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාව ගත්තට පස්සේ ව්‍යවස්ථාවේ තියෙන වගන්ති වලට කියන්නේ අපි ව්‍යවස්ථාව කියලා 54 වෙනි ව්‍යවස්ථාව 55 වෙනි ව්‍යවස්ථාව ඒ වාක්‍යයක් කියලා කියන්නේ නැහැ. වගන්තියක් කියලා කියන්නේ නැහැ. ඊළඟට කාර්යපටිපාටි රීති ගත්ත පස්සේ මේවට වගන්ති දෙවෙනි වගන්තිය, තෙවෙනි වගන්තිය එහෙම කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ පළවෙනි රීතිය, දෙවෙනි රීතිය, තුන්වෙනි රීතිය කියලා තමයි අපි කියන්නේ. එතකොට ඒකේ පළවෙනි රීතිය කියනවා 54 වෙනි ව්‍යවස්ථාවෙන් තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපනය කරලා තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තියෙන බලතල තියෙනවා මොනවද? කෙනෙකුට රාජ්‍ය නිලධරයෙන් පත් කරන්න, උසස් කිරීම කරන්න, ස්ථාන මාරු කරන්න සහ ඒ නිලධරයාගේ විනය පාලනය කිරීම සම්බන්ධ විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම. විනය පාලනය මෙන්න මේ බලතල තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල මොනවද කියලා අහුවත් ඒ මොනවද? පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු සහ විනය පාලනය. ඔන්න ඔය හතර තමයි ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙන්නේ. එතකොට මෙන්න මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තියෙන බලතල තවත් කෙනෙකුට පවරන රාජ්‍යයේ සියලුම නිලධාරීන් සම්බන්ධව පත් කිරීම, උසස් කිරීම සහ ස්ථාන මාරු කිරීමේ බලය තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තියෙනව මෙන්න මේ බලය මුළු රාජ්‍ය සේවය තුළම යාට තනියෙන් කරන්න බැරි නිසා එයාගේ බලය පවරනවා යම් පාර්ශවවලට. එතකොට යම් පාර්ශව පවරන එකට අපි කියනවා අභිනියෝජන බලය කියලා. ඒක බලය අභිනියෝජනය කරනවා කියලා කියනවා. මෙන්න මෙතනදී මේ අහන්නේ අභිනියෝජන බලය ගැන. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු පත් කිරීමේ බලතල අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පවරන්න පුළුවන් බලය තියෙන්නේ මොන ආණ්ඩුව ව්‍යවස්ථාවෙන්ද කියලා තමයි අහන්නේ. එහෙනම් මෙන්න මේක තියෙන්නේ අපි යමු කාර්යපටිපාටික රීතිවල අභිනියෝජන බලය ගැන කතා කරන්න. කාර්යපටිපාටික රීතිවල අභිනියෝජන බලය ගැන කතා කරනවා දෙවන පරිච්ඡේදයේ. අන්න ඒකේ
57 මෙන්න මෙතන පත් කිරීම ගැන අභිනියෝජන බලයක් කියලා කියන්නේ මෙතන ගත්තොත් එම අභිනියෝජන බලයක් කියලා කියන්නේ මෙන්න මේ තියෙන බලතල තවත් කෙනෙකුට පවරන එකට තමයි අපි කියන්නේ අභිනියෝජන බලයක් කියලා. දැන් උදාහරණයකට දැන් මෙතනදී කතා කරනවා පත් කිරීම. දැන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පත් කරනවා. හැබැයි පත් කරන්නේ කාටද බලය තියෙන රාජ්‍ය කොමිසම සභාවට. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විවිධ තනතුරට පත් කිරීම බල දෙනවා. මයිනර් ස්ටාෆ් එකකට සහ ඒකික නිලධරයන්ට එයා පත් කිරීම දෙනවා. එතකොට මේ පත් කිරීම දෙන්නේ එයා අභිනියෝජන බලයෙන් තමයි පත් කිරීම දෙන්නේ. ඒකට අදාළව එයාට තියෙනා වූ බලය ව්‍යවස්ථාවේ දුන්නේ 57 එකෙන් තමයි. ඒක තියෙන්නේ කාර්යපටිපාടി රීච් වල පත් කිරීම යටතට ගියොත්. මෙන්න මෙතනදී කියනවා හෝ 57 එක අනුව බලය අභිනියෝජනය කර ලැබුව ඇති කමිටුවකට. එනම් බලය අභිනියෝජනය කිරීමට බලය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 එකෙන් තමයි දෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 එක ව්‍යවස්ථාවෙන් තමයි බලය දෙන්නේ. එතකොට මෙතනදී කතා කරන්නේ අභිනියෝජන බලයක්. මෙතනදී කියන්නේ ඩෝම්ගල අභිනියෝජන බලය කියලා. මෙතන කියනවා රාජ්‍ය කොමිසම සභාවට පත් කිරීමේ බලතල අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පැවරීම හැකියි කියලා අහනවා. මේ කියන්නේ අභිනියෝජන බලයක් ගැන. අභිනියෝජන බලයක් කියලා කියන්නේ ආණ්ඩුක්‍රම රාජ්‍ය කොමිසම සභාවට තියෙනා වූ බලතල පත් කිරීමක්, ස්ථාන මාරු කිරීමක් මෙන්න මේ සම්බන්ධ තියෙනා වූ බලතල තවත් පාර්ශවයකට පවරනවට ඒක අපි කියනවා අභිනියෝජන කළ එක තියෙන්නේ 57A. 57 හා අනු අභිනියෝජන බලය. එහෙනම් උත්තරේ වෙන්නේ 2. right. ඊළඟට එහෙනම් එකට උත්තරේ 2 57A. එහෙනම් අභිනියෝජන බලයක් බලතලයක් ගැන තමයි කතා කරන්නේ. අභිනියෝජන බලයක් කියන්නේ කොහොමද කියලා ප්‍රශ්නක අහන්න පුළුවන්. ඒතර අභිනියෝජන බලයක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඉතින් අභිනියෝජන බලතල ගැන කතා කරනකොට අභිනියෝජන බලතල ගැන අපි මෙන්න මෙතන චුට්ටක් මතක් කිරීමක් කරොත් මෙන්න දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා අභිනියෝජන බලතල. ඉතින් අභිනියෝජන බලයක් කියලා කියන්නේ පත් කිරීමක්, තාන මාරු කිරීමක් වගේ දේවල් තමයි අභිනියෝජන බලයක් කියලා කියන්නේ. හරිද? එතකොට අභිනියෝජන බලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ කතා කරොත් එම බලය අභිනියෝජන බලය විසින් පමණක්ම එම අභිනියෝජන බලය ක්‍රියාත්මක කර යුතු වන්නේය. එතකොට මෙන්න මේ ස්ථාන මාරු කිරීමගේ දේවල් කරන්න පුළුවන් ඒ අභිනියෝජන බලධරයාත් පමණයි. එම බලතල වෙනත් තැනකට හෝ කමිටුවට හෝ අභිනියෝජන නොකළ යුතු වන්නේ. එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානියාට අභිනියෝජන බලයක් තියෙනවා නම් එතකොට එයාට තියෙන අභිනියෝජන බලය එයාගේ යටතේ ඉන්න සහකාර කෙනෙකුට සහකාර කොමසාරිස් කෙනෙකුට නියෝජ්‍ය කොමසාරිස් කෙනෙකුට කරන්න බැහැ. එතකොට එයාට විතරමයි කරන්න පුළුවන්. එතකොට සහ එයාගේ තියෙන අභිනියෝජන බලය තව කෙනෙකුට පවරන්නත් බැහැ. ඔය විදිහට අභිනියෝජන බලය යනවා. එතකොට මෙන්න මේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ අභිනියෝජන බලය ගැන තමයි. එතකොට අභිනියෝජන බලය ගැන යම් අයිඩියාවක් එන්න ඇති. එතකොට අලුත් තනතුරක් ඇති කිරීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය නියම කරනු ලබන්නේ කියලා අහනවා. සාමාන්‍යයෙන් අලුත් තනතුරක් පත් කරන්නේ අපි පත් කිරීම සම්බන්ධව සේවා ව්‍යවස්ථා ප්‍රතිපාටිස කොන්දේසි කියලා එකක් තියෙනවා. පත් කිරීම සම්බන්ධ කොන්දේසි මෙන්න මෙතන කියනවා මෙන්න මෙතන කියනවා ක්‍රීති 39 සේවා ව්‍යවස්ථා බදව ප්‍රතිපාටි ගැන කතා කරනකොට කියනවා අපි මොකක් හරි තනතුරක් ඇති කරනකොට ඇත්තටම දැන් මේ ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශය ගන්න ඕන.
දැම මෙන්න පශ්න ගියොත් එහෙම මෙතද කතා කරන්නම් මෙන්න මෙතර තමයි තියන්න 39 ටයිට් කියනවා ආයතන අධ්‍යක්ෂණවරයාගේ සහ බැටොප් කොමිෂන් සභාවේ සහ පත්තිම් බ්‍රදරගේ මේ විෂය ඔනු ගොඩ දෙනෙන් ගන්න ඕන. ආලකටයි කමිෂන් වල ඉවත් කරන්න මෙන්න මේ ව්‍යවස්ථාව හදන්න. එතකොට මෙන්න තනතුරක් පත් කරන්න අවස්ථාව ගත්තොත් මුලින්ම තනතුරක් ඇති කරන්න එපේ. තනතුරක් ඇති කරන්නේ මුර 71කින් තමයි තනතුරක් ඇති කරන්නේ. මුදල් රෙගුලාසි 71කින් තමයි කතා කරන්නේ. එතකොට එක මුදල් රෙගුලාසි 71 ගැන කතා කරනවා මේ තනතුර පත් කරන කියන. හැබැයි දැන් උදාහරණ ගත්තට පස්සේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් කියලා කියන්නේ විශේෂ භාර අමාත්‍යවරයෙක්. එයාට මේක අදාළ වෙන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට අදාළ වෙන්නේ නැහැ. භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියලා කියන්නේ එයා තමයි කාඩ් එක කරන්නේ. කියන්නේ යම්කිසි ආයතනයකට කාර්ය මණ්ඩලයේ කොච්චරක් ඉන්න අනුමතද කියලා කියන්නේ එයා තමයි. එහෙනම් තනතුරක් ඇති කරගෙනකොට මුලින්ම ඒ කාර්ය මණ්ඩලයට කාර්ය මණ්ඩලය කොච්චරක් ඕනද කියලා අනුමැතිය ගන්න ඕනේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් තමයි. ඒ වගේම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියලා කියන පත්වීම් බලධරයෙක් එයා මෙතන කොහෙත්ම අදාළත්වයක් නැහැ. එතන ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිර්දේශය ගන්න ඕනේ යම් තනතුරක් පත් කරනවා නම්. ඒ වගේම වැටුප් සේවා කමිෂන් සභාවේ නිර්දේශය ගන්න ඕනේ එයාගේ වැටුප තීරණය කරන්න. 3 දෙනෙක් අවශ්‍යයි. ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්, භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ඒ වගේම වැටුප් කමිෂන් සභාවේ සභාපති. එතකොට පාසා පත්වීම් බලධරයා. right? එහෙනම් ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්, වැටුප් කමිෂන් සභාව සහ පත්වීම් බලධරයා කියන දෙක 3 දෙනා අවශ්‍යයි. තනතුරක් ඇති කරන්න. ඒ වගේම ඒ තනතුර ඇති කරන්න එයා සේවා ව්‍යවස්ථාව හදනපා මෙන්න මේ වල නිර්දේශ අවශ්‍යයි. හැබැයි මෙතනදී මේ අහන්නේ කාර්යපටිපාටිය හදන්න. කාර්යපටිපාටිය නියම කරන්න. කාර්යපටිපාටිය හදන්න තමයි මෙතනදී අහන්නේ. ඒකේ ප්‍රොසෙස් එක කාර්යපටිපාටිය. ඒක හදන අනුගමනය කළ යුතු කාර්යපටි තනතුරක් ඇති කරන්න කාර්යපටි මෙන්න මේ තනතුර මෙහෙම දින මොකම හරි කාර්යපටිපාටියක් හැදීමේදී අදාළ වෙන්නේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් විතරයි. right? ඒකට ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් තමයි මෙන්න මේක කරන්න. උත්තරේ වෙන්නේ මෙන්න මේක. එතකොට සාමාන්‍ය තනතුරක් ඇති කිරීමේදී අවශ්‍ය වෙන කට්ටිය කියන පත්වීම් බලධරයා අවශ්‍ය වෙනවා. ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වැටුප් කොමිෂන් සභාව අවශ්‍ය වෙනවා. ඒ වගේම වැටුප් කොමිෂන් සභාපති අවශ්‍ය වෙනවා. ඊළඟට භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අවශ්‍ය වෙනවා. දැන් කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඇත්තටම කතා කරන්නේ කොන් කාඩ් එකේ ඔලු ගෙඩි කොච්චරක් ඉන්නවද කියලා තමයි එයා ආයතනයේ බලන්නේ. වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් බලන්නේ වැටුප ගැන තමයි ආයතනයේ බලන්නේ. ඊළඟට වැටුප් කොමිෂන් සභාව ට පත්තිම් බලදරය තමයි එතරදයා කෝමද පත්තගට අවශ්‍යතාවය කියන පත්තිම් බලදරයාගේ තමයි. නමුත් මේකේ මේ කරපටිපාටි තීරණය කර හැමදයම කරන්න ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් තමයි කරන්නේ. ඒ වගේම ආචාර්ය සංග්‍රහය යම් සංශෝධනයක් හෝ ආචාර්ය සංග්‍රහය මොන හරි දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න ඕනේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්. ආචාර්ය සංග්‍රහය නිර්වචනය කරන ආචාර්ය සංග්‍රහය ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් එකම පුද්ගලයා ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් විතරයි. ආයතන සංග්‍රහය මොන හරි දෙයක් තියෙනවා නම් ඒක ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ට විධිම දුරාවලියෙන් අපි ලියන්න ඕන. අපිට ආයතන අධ්‍යක්ෂ ආයතන සංග්‍රහය මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට තනතිරණයක් කරගෙන මේකෙන් කියන ඇති මේක වෙන්නේ නැති කියලා අපිට කරන්න බෑ. ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ට යවන්න ඕන. ඒතර කාර්යපටිපාටිය සම්බන්ධව හැම දෙයක්ම තීරණය කරන්නේ රාජ්‍ය සේවයේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්. නම් දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ 1. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් 3 අහනවා රජයේ ස්ථිර පත්වීමක් ලබන නිලධරයෙකු තම වෛද්‍ය වාර්තාව කළ යුතු පොදු ආකෘතිය. දැන් සෞඛ්‍ය 169 තමයි එන්නේ. ඒක තියෙන්නේ කාර්යපටිපාටික රීතිවල 62. ඒක අපි ගත්තොත් පත්කිරීම බලපාන කොන්දේසි කියන එක යටතේ නෑ බදවා ගැනීමේදී අනුගමන යුතු කාර්යපටිපාටිය කියන තැනදී සපත් කිරීම කියන තැනේදී මේක උත්තරේ 53. අමෙති 53 මෙන්න මෙතන තමයි කතා කරන්නේ. පත් කිරීම කිරී බලපාන නියම හා කොන්දේසි. මෙන්න මෙතනදී 53 කියනවා. 53ට ගත්තොත් අපි කියනවා රජයේ සේවයේ ස්ථිර තනතුරක් නොදරන පුද්ගලයෙකු ස්ථිර පත්වීමට හෝ ස්ථිර සේවයට පත්කිරීමේ අදහසෙන් ඇතිව පරිවාස කාලයක් සඳහා පත්කීමකට හෝ තාවකාලික තෝරාගෙන ඇති කල්ලි එසේ තෝරාගෙන අපේක්ෂක සෞඛ්‍ය 169 වන ආකෘතිය
පත්‍රයේ සම්පූර්ණ කොට ආසන්නම ආරෝග්‍ය ශාලාව භාරව සිට ආණ්ඩුවේ වෛද්‍යවරයා වෙත භාරදී වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය. එහෙනම් වෛද්‍ය ප්‍රශ්නක මම දැක්ක එක තැනක දාලා තිනවා සෞඛ්‍ය 169 අපි කාටද භාර දෙන්න ඕන. එහෙනම් ආසන්නම ආරෝග්‍ය ශාලාවේ සිටින රජයේ වෛද්‍යවරයෙකුට තමයි භාර දෙන්න ඕන. රජයේ වෛද්‍යවරයෙකුට තමයි භාර දෙන්න තියෙන්නේ. කියන උත්තරේ ඒක. ඊපස්සේ ඉදිරිපත් වන ලෙස පුරප්පාඩු ඇති වී තිබෙන ආයතන ප්‍රධානය නියම කළ යුතුය. මේ පරීක්ෂණය සඳහා කිසිදු ආය කිරීමක් නොකර. ඒකට මේක සම්පූර්ණ ෆ්‍රී තමයි තියෙන්නේ. වෛද්‍ය නිලධරයා පරීක්ෂණ පවත්වා සෞඛ්‍ය 169 වන ආකෘතිය පත්‍රය පුරවා සුඛී ආයතනයේ ප්‍රධානියාගේ මාර්ගයෙන් දර ඒක අදාළ නිලධරයාට අතේ අරන් යන්න බෑ. ඒක රෙජිස්ටර් පොස්ට් එකේ එන්න ඕන. මාර්ගයෙන් ඒ තම කොට්ටාසයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාව වෙත ඉදිරිපත් කළ යුතුය. ඒතර කොට්ටාසයේ සෞඛ්‍ය අධ්‍යක්ෂයට යවනවා. අධ්‍යක්ෂ ඉදිරිපත් කළ යුතුය. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් එම වාර්තාව සම්පූර්ණ කර ඉදින් අපේක්ෂකයා පත්කරු ලැබි සුදුසු කායික තත්ත්වයකින් සිටින බව පෙනී ගොස් ඇත්නම් නියමිත දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙතද කට මෙන්න මෙහෙම යවන්න නියමිත දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යවනවා. ඊළඟට ඒක ඩිරෙක්ට් යවන්නේ නැහැ. ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය හරහා තමයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හරහා තමයි එන්නේ. හොස්පිටල් එකේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෙත ගිහින් තමයි නියමිත කාර්යාලයට එන්නේ. සුදුසුකම් නොවේ නම් නොසුදුසු කායික තත්ත්වයක් පෙනී සිටි ගොස් ඇත්නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ඉදිරිපත් කළ යුතුයි. අන්න එහෙනම් ප්‍රශ්නයක් කියනකොට නොසුදුසු නම් මොකද කරන්න ඕන? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යවනවා. කවුද ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ මොකද කරන්නේ? මේ පොදු සෞඛ්‍ය 169 සුදුසු නම් අදාළ ආයතනයට යවනවා. නොසුදුසු නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට යවනවා. ඒතකොට ආයතන පිටපතක් සහිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට යවනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත එය ඉදිරිපත් කරනු ලැබුවහොත් අපේක්ෂකයා පත් කරනු ලැබෙන සුදුසුද එසේ නැත්හොත් ඔහු පිළිබඳ වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ පැවැත්විය යුතුය යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියට දැනුම් දිය යුතුය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තමයි දෙපාර්තමේන්තු ප්‍රධානියට දැනුම් දෙන්නේ මෙයා රාජ්‍ය සේවයේ තියාගන්න සුදුසුද නැද්ද කියලා. එතකොට ඔන්න ප්‍රශ්න ටිකක් තියෙනවා හරිද? එතකොට තව අහන්න පුළුවන් ප්‍රශ්න තමයි අපි කතා කරේ. එන්න පොදු 169 දෙන්න ඕන, ඒක බාර දෙන්න ඕන රාජ්‍ය වෛද්‍ය නිලධාරියෙකුට තමයි බාර දෙන්න ඕන. රාජ්‍ය වෛද්‍ය නිලධාරියා මොකද කරන්න ඕනේ? ඒක පුරවලා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාව තමගේ ආයතන තමගේ ප්‍රධානියා හරහා යවන්න ඕනේ කොට්ටාසේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත. අධ්‍යක්ෂ වෙත ජෙනරාල් නෙමෙයි අධ්‍යක්ෂ වෙත. එයා මොකද කරන්නේ? ඒක සුදුසු නම් ආයතනයට වෙත යවනවා. ඒක සුදුසු නැත්තම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යවනවා. ඊළඟට සෞඛ්‍ය 169 වන ආකෘතිය පත්තේ ලියනද වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් අලුතින් පත් කරන ඇති කිසිම නිලධරයෙකුට වැටුප් නොගිය යුතු දෙක තමයි. ආපු ගම මොකද කරන්න? ගිය ගමම මොකද කරන්න ඕන? සෞඛ්‍ය 169 පුරවලා දෙන්න ඕන. ඒක ලැබෙනකම් වැටුප් ගෙවන්න බෑ. එසේ වුවද ප්‍රමාදය සිදුවන්නේ අදාළ නිලධරයාගේ වරදක් නිසා නොවේ නම් ආයුධ ප්‍රදේශ සේවා අභිමතයේ පරිදි වැටුප් ගෙවිය හැකිය. එතකොට එයා අපිට දැනුම් දීලා අපේ නිවාඩුව අරගෙන ආයතන නිවාඩුව අරගෙන එයා ගිහින් තියෙනවා නම් මෙඩිකල් එකට ගිහින් තියෙනවනම් ගිහින් තියනකට අපි සනාත කරගෙන අපිට යට වැටුප් ගෙවන්න පුළුවන්. මොකද මාස 3ක් විතර යනවනේ ඕක එන්නත් වටේ ගිහිල්ලා මාසයක් වගේ ප්‍රමාණයක් යනවා. රයිට් ඉක්මනට එන්නේ නැහැනේ. හොස්පිටල් එකකින් ගිහිල්ලා එහෙම එන්න ඕන. එතකොට ගිය ගමම්ම රාජ්‍ය සේවයට බැඳුණු ගමම්ම එයා මේක පොදු සෞඛ්‍ය 169 දෙන්න මාස 3 හැබි බලන්නේ මාස 3ට වඩා නැද්ද ලැබුණ නැත්නම් අපි යාගේ වැටුප් නතර කිරීම සිදු කරනවා. රයිට් සෞඛ්‍ය 169 තමයි උත්තරේ එන්නේ නා. උත්තරේ සෞඛ්‍ය 169. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. ඊළඟට කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණයේ සමත් වීමේ අවස්ථාවෙන් නිදහස් කළ හැක්කේ කාටද කියලා අහනවා. හතරවෙනි ප්‍රශ්නය. එතකොට කාර්යක්ෂමතාව ගැන කතා කරනවා කාර්යපටිපාටික රීතිවල 150. කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා පරිවාස කාලය පස්සම පල්ලයට එනකොට හරි 10 වෙනි පරිච්ඡේදයේ කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා. එකේ පල්ලයට අනිවාර්යයෙන්ම රජයේ ඉන්න කෙනෙක් කාර්යක්ෂමතාවයට මුහුණ දෙන්න ඕනේ උසස් සීමකදී සහ ඒක සේවා ව්‍යවස්ථාවේ මේක දෙන දෙයක්. ඒක හැම කෙනෙක්ම රජයේ හැම කෙනෙකුටම ඒක පොදු දෙයක්. ඒක වෙන්න බෑ. ඒක නිදහස් වෙන්න බෑ. 150 බලන්න තමාගේ පාලනයෙන් පරිභාරයේ විශේෂ හේතු නිසා කාර්යසස නොහැකි වූ රාජ්‍ය නිලධාරියෙකු එම සමත් වීම සඳහා නියමිත කාල දිගු ලැබූ ප්‍රදානය හැක්කේ. බලන්න කාලය දීර්ඝ කරන්න පුළුවන්. හරිද? කාලය දීර්ඝ කිරීම පමණක් නෙවෙයි එතකොට නිදහස් කිරීම පවා කරන්න පුළුවන් වෙන්නේ. නියමිත කාලය දීර්ඝ කරනු ලැබීමක් ප්‍රදානය කළ හැකි රාජ්‍ය සේවා කොමිසම සභාවේ
හෝ බලය අභිනෝජ බලධරයා හෝ අනුමැති ඇති පමණයි කියලගෙන රාජිසය කොමිසි සභාව හෝ එයා විසින් අභිනෝජ බල දිර කෙනෙකුට තමයි පුළුවන් කියන රාජිසය කොමිසි සභාවට තමයි පුළුවන් රාජසය කොමිසි සභාව වෙනුවෙන් තමයි යම්කිසි කෙනෙක් ඒක කරන්නේ සහන කාලය දික්කිරීම සහන කාලයක් දෙන එක හෝ ඒමනත්තං කාලය දික්කිරීමක් හෝ කාර්යක්ෂමතාව නිදහස් කිරීම කරන්න පුළුවන් රාජ්‍යසය කොමිසි සභාවට පමණයි එහෙම එයා වෙන කෙනෙක් කරනවන එක අභිනියෝජන බලයක් කරන අභිනෝජ බලදරය විදිහට තමයි එහයෙක් කරන්න ොට රාජසය කොමිසි සභාව වෙනුවෙන් තමයි එක් කරන්නේ අභිනෝජ බලයක් තමයි එතනද කරන්න එන උත්තරේ වෙන්න මොකක්ද කාරශතා කඩින් පරච සමත්‍ය වශව නිදහස් කළ හැක්කේ ආයතන අදශනය කොහොමත් නිදහස් කරන්න යා මෙතන් පයා පත්තිම් බරදරයකොත් මොකත් නෙමේ තුර යානෙමේ එක වජසව අදශනරල් කරනවා තමයි හරි ඒ එක බජසව අදශනරල් කරන්න අභිනියෝජ බලදරෙක් වශයෙන් යාගේ ය පත්තිම් බලදරයෙක් වෙන තැන්වලද ය පත්තිම් බලදරෙක් විදිර ආයෙක් කරනවා රාජ පරිපාන අමාතංශ ලේකම් විශෂය බරමාත විශෂය බරමාතවරේ ඔහුත් කරනවා තමයි ඔහු කරන අභිනෝජ බලදරෙක් වශයෙන් තමයි කරන්නේ අමාතංශ ලේකමුරු කරනවා පත්තිම් බරධාරිත්‍ය ගන්නයි ඒ කරන්නේ පත්තිම් බලධරෙක් වගේ ඇත්තරම බලය තියෙන කාටද තැබෑ බලයතින් රාජසය කොමිසි සභාවට රාජසය කොමිසි සභාව තියෙන බලය තමයි අභිනෝජන බලධරයක් විසේ යවනම් කාර්යක්ෂමතාවය නිදහස් කිරීමට කාර්යක්ෂමතාවේ සමත්වීමේ අවශ්‍යතාවේ දීර්ඝ කිරීමට නැත්තන් කාර්යක්ෂමතාවය සමත්වීම කාලේ වැඩිපුර ගත්තානන් ඒ වැඩිපුර ගත්තාව කාලි සඳහා සහන කාලයක් අනුමත කිරීමට බලය තියෙන්නේ කාටද රාජසය කොමිසි සභාවට පමණයි එතවට එහෙම කවර කෙනෙක් කරනවන එක අභිනෝජ බලදරයක් විශ්‍රමක අභිනෝජ බලදරයක් කියලකෙන් රාජසය කොමිසි සභාව වෙනුවෙන් තමයි එක් කරන්නේ එනම් ප්‍රශ්නය 4 එන්නේ පස්සෙ කාර්යාල වේලාව තුළදී අධ්‍යන පන්තිරි යාම සඳහා දිනකදී ලබා ඇතියගේ විශේෂ උපරිම විශේෂ නිවාඩු ඇතන විශේෂ නිවාඩු පරිචය තමයි මේක තියෙන්නේ එක යන්නන අපි ආයතන සංග්‍රහය ආජ්‍ය සංග්‍රහයේ කියන ප්‍රශ්න කතා කරන්න පස්සෙන ප්‍රශ්නය ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයට ගියොත් ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයට ගියොත් ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ තියෙනවා නිවාඩු විශ්ෂම්පූර නිවාඩු විශේෂ නිවාඩු 12 වෙනි පරිච්ඡේදය විශේෂ නිවාඩු කියලා 12 වෙනි පරිච්ඡේදයේ 12 විශේෂ නිවාඩු තියෙනවා එහෙනම් මේ විශේෂ නිවාඩු යටතේ තමයි මේකත් තියෙන්නේ එතකොට ඉස්ලාම් භක්තිකය කෙනෙකුට සිකුරාදා එක නෙමෙයි මේක රාජ පරිමාණ චක්‍රයක වෙනස් වුණා 12ට යන්න පුළුවන් එතකොට පැය දෙක කරන වැඩි කාලයක් එයාලට ආගිනුවතාත් යොදන්න පුළුවන් අනක විශේෂ නිවාඩුවක් ඒ වගේම මෙති දෙපාර්තමේන්තු ප්‍රධානයාගේ අභිමතය පරිදි නිලධරයෙකුට කාර්යාලය වේලාව තුළදී පිළිගත් ආයතනයක පැවැත්වෙන අධ්‍යයන පන්තිකට යෑමට එහෙනම් දෙපාර්තමේන්තු ප්‍රධාන ඔයාගේ කාර්යාලයේ ඔයාගේ දෙපාර්තමේන්තු ප්‍රධානයෙන් අභිමතය පරිදි ඔයාලට කෝස් එකක් කරන්න යන්න පුළුවන් හවස තීවලගේ හවස යන්න පුළුවන් එම ඒ කාර්යාලයේ පැහැරව සිටින කාලය ලෙස ගරු නොලබේ එක බැහරව විස ගන්න බැහර ගක ගන්න නිවාඩුව විශේෂ වඩ දෙනවා එසේ දිරන මුල නිවාඩු ගන්න දිනකට පැය එකට නොවැඩි විතිය එනම් නොවැඩි වෙන්නන එනම් නිවාඩු කාලය උදේ නමෙන් ඔබ්බට විහිදා නොවිතුව තුනයි පහලට පෙර ආරම්භ නොවේතු නම් හතරයි කාලට අපි ඔෆෙන්න එනම් තුනයි පහලවට දෙන්නවා අපි අටා මාට ආරම්භ වෙනස නමයා මට දෙනතර ඕක වෙන ඔය කාලය වෙනස්සෙන අයට පාසල්වල දැන් මේ පේපර එක හදන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉතල අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඒ අමාත්‍යංශය යටතේ ඉන්න ගොඩක් නිලධරයන් ඉන්නේ පාසල්වලනේ එයාලගේ හතා මාර කාලේ ඉඳන් ඒක ආදේශ කරගන්න පුළුවන් මේකට හතා මාට යනවා නම් එහෙනම් අටා මාට වෙනකන් යාට නිවාඩු ගන්න පුළුවන් එතකොට එයා කීයද 3 මාටද කොහෙද ඔෆ් වෙනවනේ 3 මාට ඔෆ් වෙනවා නම් එහෙනම් 2 මාට එයාට යන්න පුළුවන් ඒ විදිහට තමයි තියෙන්නේ පැයක් ගන්න පුළුවන් දැනද උපරිම පැයකට නොවැඩි විතර පැයක් ගන්න පුළුවන් ක්ලාස් එකට යන්න නම් ඒකට උත්තරේ මොකක්ද ආජ සංග්‍රහය 12 වෙනි පරිච්ඡේදයේ 12 තමයි තියෙන්නේ 12 ආජ සංග්‍රහය 12 වෙනි පරිච්ඡේදයේ 12 කියලා ක්ලාස් එකට යන්න බෑ පිළිගත් ආයතනයක් වෙනවා පිළිගත් ආයතනයේ පැවැත්වෙන අධ්‍යයන පන්තියක් කියන්න සඳහා අපි මම මේ පැය අරගෙන තියෙනවා මම කියන්නේ කොළඹ අවට
ගොඩක් මේක දන්නවා ඒලා ගන්න අපි වකයි කෝසකට යන්න අපි ගන්න පැයක් මම තරන් තියෙනවා දැන් කොළඹ කැම්පස් එකේ BL එක ඩිග්‍රී තියෙනවා ඒක කරන රජය ආයතන කට්ටිය කරන්නනකොට විවිධ ආයතන වලින් විෂය දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විවිධ අමාත්‍යාංශ වලින් විවිධ දෙපාර්තමේන්තු වලින් අපේ කට්ටිය ඔක්කොම එතනට කොළඹ කැම්පස් එකට එකතු වෙනවා. එතකොට කොළඹ කැම්පස් එකට අපි එකතු වෙනකොට අපි හැමදාම කාර්යාල වේලාවෙන් පැයක් ඉක්මනට එනවා අපේ රාජකාරී වේලාවේ අපි නිවාඩු අරගෙන එනවා අපි කැම්පස් එකට එනවා කොළඹ කැම්පස් එකට එනවා. එතකොට අපි එහෙම ගන්නවා. ඒ පැය අරගෙන තියෙනවා තමයි කෝස් එක. ඊට පස්සේ සීඩ් එකේ කෝස් තියෙනවා. ඊළඟට ලංකා පදනම් ආයතනයේ කෝස් තියෙනවා. ලංකා පදනම් ආයතනය කියලා කියන්නේ රජයේ ආයතනයක්. එතකොට ලංකා පදනම් ආයතනයේ කෝස් තියෙනවා හවස් වරුවේ. එතකොට ඒ හවස් වරුවේ කෝස් තියෙන එක තමයි. කොළඹ අය ඒ කෝස් වලට යනවා. පැයක් නිවාඩු අරගෙන. එතකොට කොළඹ ඉන්න කට්ටිය මේක දන්නවා. එයාලා තැන දන්නේ නැති වෙති ආයසන කොතන තියෙන්නේ කියලා. හැබැයි පැයක් දෙනවා කියලා එයාලා දන්නවා. කොළඹ වැඩ කරන අම්මගෙන් මගේ මේක දන්නවා. පැයයි තමයි දෙන්නේ. ඒතර උත්තරේ වෙන්නේ එක ආර්ය සංඛ්‍යා 12 වෙනි පරිච්ඡේදය 12 විශේෂ නිවාඩු වැඩ තමයි මේක තියෙන්නේ. හරි ආණ්ඩුක ව්‍යවස්ථාවේ 60 වන ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව විසමාචාර ක්‍රියාවක් වන්නේ රයිට් මෙන්න මෙතන ගත්තට පස්සේ මේ කතා කරන්නේ අභිනියෝජන බලය ගැන තමයි ඇත්තට මෙතන මේ කතා කරන්නේ අපි ආණ්ඩුක ව්‍යවස්ථාවට ගියොත් ආණ්ඩුක ව්‍යවස්ථාවට යන්න කලින් අපි යමු කාප රීතිවලට කාර්යපටිපර රීතිවල තමයි කාප රීති කියලා කියන්නේ 6 වෙනි ප්‍රශ්නය තමයි අපි සාකච්ඡා කරන්නේ මුලින්ම කතා කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන කතා කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන කතා කරනකොට මෙතන රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි පළවෙනි පරිච්ඡේදය කතා කරන්නේ. මේ තියෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මොනවද තියෙන බලතල? එයා මොනවද කරන්නේ? පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා විනය. පත් කිරීම උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම හා විනය. මෙන්න මේ දේවල් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ එයාගේ අභිනියෝජ්‍ය බලධාරීන් කරනවා. මෙන්න මේ දේවල්. ඒ දේවල් කරනකොට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 61 ඈ කියලා කියනවා. මෙන්න මෙහෙම බලය පවරදු ලැබු කමිටුවකට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙන්න මේ කරනකොට කටයුතු වලදී කෙලින්ම හෝ අන්‍යාකාරයකින් තමන් විසින් හෝ වෙනත් යම් තැනැත්තෙකු මගින් තමන් විසින් හෝ වෙනත් කෙනෙකු මගින් හෝ වෙනත් යම් තැනැත්තෙකු සමග හෝ කවර හෝ ආකාරයක හෝ බලපෑම් කරන්නා වූ හෝ බලපෑම් කිරීමට තැත් කරන්නා වූ හෝ බලපෑම් කරොත් කවර හරි කෙනෙක් මාර්ගයෙන් හෝ යම් කෙනෙක් බලපෑම් කරොත් ආයුෂ මැදිහත් වන්නා වූ කොමිෂන් සභාවේ හෝ කමිටුව සමාජය ලෙස එලෙස බලපෑම් කරන්නා වූ සෑම තැනැත්තෙක්ම වරදකට වරදකරුවන අතර වරදකරු කරනු ලැබූ විට රුපියල් 1,00,000ක් නොඉක්මා දඩයක් හෝ වසර 7ක් නොඉක්මන කාලයකට බන්ධනාගාර ගත කිරීමට හැකියි. රයිට්? එතකොට මෙන්න මේක තමයි කියන්නේ. එතකොට විනය කාර්යයක් කරනවා නම් ඒ විනය කාර්යයේදී ඒ චෝදිත පාර්ශ්වයට කෝල් කරලා බලපෑම් කරන්න බෑ මේ විදියට. මම විනය කරනකොට මම විනය බලධාරීත්වය යටතේ මම ඉන්නකොට මේ මට දැන් ඒ කතා ඒ මාර්ගෙන් කතා කරොත් මිස් දැන් ඒ කෙනෙක් ඒ කාලේ මිස් කෙනෙක් මට කතා කරලා මෙයාගේ චෝදනාව එයාත් චෝදන වරද කරුත් වෙලා එවන්න කියලා. මම ඔන්න ඔයාගේ තමයි කිව්වේ. විනය බලධරයාට කියන අභිනෝජ්‍ය බලය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලයක් තමයි භාවිතා කරන්නේ. ඒතකොට ඒ තරම්ද බලපෑම් කරන්න බෑ ආචෝදනා පත්‍ර ඉක්මනට එවන්න අරක මේ කියලා අපි ස්ටඩි කරලා අපිට කාලේ තියෙන බලපෑම් කරන්න බෑ මගේ මම නිදහස් කරලා දෙන්න. එහෙම කියනවා කට්ටිය. විනයක් සම්බන්ධව කියනවා කට්ටිය එහෙම. මේ අනේක මොනවා හරි ෂේප් කරලා දෙන්න. ඒ කෙලින්ම අවුරුදු 7ක හිරේ යවන්න පුළුවන්. ඒක රෙකෝඩ් කරලා ඒක ඇව්වොත් එහෙම එයාව අවුරුදු 7කට හිරේ යවන්න පුළුවන්. මංකෝ අවුරුදු 7කට හිරේ යවන්න පුළුවන්. මේ ඔයා මෙහෙම කරන්න ලෑස්ති වුණොත් අවුරුදු 7 ඊට පස්සේ මට කතා කරේ නෑ ජීවිතේට. හරිද? ඒ අදාළ පුද්ගලයා කතා කරෙද්දිල මේ ඒ අදාළ වාචක කතා කරෙත් නෑ. රයිට් එහෙමයි. ස්ථාන මාරු වීම සම්බන්ධව දැන් අපි මට අනන්තවත් ඇවිල්ලා දීලා කෝල් ස්ථාන මාරු වීම කරනකොට අනේ ප්‍රධාන ලේකම්ට කියන්නකෝ මෙන්න මෙහෙමයි. කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ලවා හෝ බලපෑම් කරනවා නේද? අභිනියෝජ්‍ය බලයක් පවා නේ යම්කිසි කමිටු අභිනියෝජ්‍ය බල කමිටුවකටවත් කරන්න බෑ. අනේ මම මෙන්න මෙහෙට ස්ථාන මාරු හදලා දෙන්න කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට තමයි කියන්නේ. නමුත් ඒව වැරදි. ඒව අවුරුදු 7ක හිර දඩුවම් දෙන්න පුළුවන් වැරදි. ඒව තමයි ඒව විචනය කරන්න බෑ. අභිනියෝජන බලයක් විනය තීරණයක් දුන්නට පස්සේ විනය තීරණයට අභියාචනා කරනවා ඇරෙන්න ඒ විනය තීරණයේ තැන් තැන් වල විවේචනය කරමින් ඒක යන්න බෑ. ඒක අවුරුදු 7කට හිරයක් දඬුවම් යනවා. දෙන්න පුළුවන් එකක්.
ඒක විශේෂ විනය මීටත් මේ විනය ගැන ආජ සංග්‍රහය දෙක පරච්චේදෙන් දිරජන විශේෂ බලයක් ඒක අභිනෝජ බලයක් වගේ ඉට ලොකු තව බලතර දිර තියෙන විනයට එතකොට ඒක විදිර තම යන්න තොට මෙතනදී එහෙමයි ආජිස කොබි සභාව සිදු කරන්න වූ සියලු බලතල පනවාද ස්ථානමාරු කිරීම උසස් කිරීම් පත් කිරීම් සම්බන්ධව බලපෑම් කිරීම් කරන්න බැහැ බලපෑම් කිරීම් කරන්න බැහැ ඒ බලපෑම් කිරීම් කරනවනම් ලක්ෂය නොයකුම් දඩයක් හෝ අවුදු හත නොයික්මන කාලයකට බන්ධනා කර කත කරන්න පුළුවන් 61 ඈ තමයි මේක තියෙන්නේ එතකොට මෙතනදි කියන්නේ 60 වෙන ව්‍යවස්ථාවය කියල තමයි කියන්නේ ට 60 වනි ව්‍යවස්ථාවට ගියොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගියොත් ඒ ව්‍යවස්ථාවේ 60ට ගියොත් ව්‍යවස්ථාවේ 60ට ගියොත් 60 මේ තියෙන්නේ බලතල පවරාදීති අවස්ථා කොමින් සභාව ඒ බලතල ක්‍රියාවේ නොයදී යුතු බව ඔන්න මතවත් තමයි කියන්නේ 54 මෙතන මේ ආණ්ඩුව ව්‍යවස්ථාවේ බලතල ගැන තමයි කතා කරන්නේ 54ට ගියොත් ආණ්ඩුව ව්‍යවස්ථාවේ 54 පිටු 54 හොයන්නේ මම තාම 60නේ 64 තාම ඉන්නේ 62 60 මෙන්න 60 කියන්නේ බලය පවර ඇති අවස්ථා කොමින් සභාව ඒ බලතර කියාද නොදී බව නිලධරයක කොමින් සභාව යම් බලතර පවරලෙවට එසේ කොමින් සභාවේ බලතර පවරා දීම බලංගු පවතින තාක් ඒ බලතර පවරා දෙන ලද්දේ රාජ්‍ය සේවයේ යම් නිලධර ගණනට අයත් නිලධරයන් සම්බන්ධයෙන් ඒ නිලධර අයත් නිලධරයන් සම්බන්ධව විසින් කාරණ කරන ඉටු කිරීම නොකොළ යුතුය ඔන්නම කතවත්තම කියන්නේ නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් ගැන මේ ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා 61 වෙන්න ඕන 60 ඉතින් ඔය ඒ ගැන තමයි පොඩ්ඩක් කියන්නේ නමුත් මෙතන කතා කරන්නේ ව්‍යවස්ථාවෙන් තියෙන බලතල ගත්තාස්සේ එන්නේ රාජ්‍ය සේවක කොමින් සභාව තමයි මෙතන ගත්තම පෞද්ගලික කටයුතු සඳහා රාජ්‍ය දේපල භාවිතා කිරීම ඒක තියෙන්නේ විනය ඒක ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් නෙමෙයි මේක විෂමාචාරය පෞද්ගලික කටයුතු සඳහා රාජ්‍ය දේපල භාවිතා කිරීම කියන එක ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් නෙමෙයි කැවෙන්නේ ඒක විනය කාර්යපටිපාටියෙන් තමයි එතන ගැන ආජි සංඝ දෙවන කාණ්ඩයෙන් තමයි තියෙන එක බරපතල පළමු උපලේඛනයේ වරදා right විෂමාචාර ගත්තාන් පස්සේ පළවෙනි උපලේඛනයේ කියලා කියන බරපතල විෂමාචාර දෙවන උපලේඛනයේ වරදවා කියලා කියන්නේ අඩු සුළු දඬුවම් ලඝු විනය කියලා කියනවා ඒ සුළු දඬුවම් වලට වඩා වෙනස් ආකාරයෙන් දෙන දඬුවම්කට අපිට ලඝු කියලා කියනවා පෞද්ගලික සදා රාජ්‍ය දේපල භාවිත කිරීම ඒක එන්නේ පලන උපලේඛනයේ අදාළ එකක් ඒක ව්‍යවස්ථාවෙන් අපිකට නෙමේ කාර්ය පරිශ්‍රය තුළ මත්පැන් භාවිතා කිරීම කියන එකත් ආජ සංග්‍රහයේ දෙවන කාණ්ඩයෙන් යන එකක් ඒක පළවෙනි උපලේඛනයේ තියෙන බරපතල විසමාචාරයක් ඒකත් ව්‍යවස්ථාවෙන් ආපු ව්‍යවස්ථාව යටතේ සඳහන් ආණ්ඩුව ව්‍යවස්ථාව යටතේ සඳහන් විෂමාචාරයක් නෙමෙයි. යටත් නිලධාරීන් මුදල් එකතු කිරීම කාර්යාලවල මුදල් එකතු කරන්න බෑ. ඒක කෙලින්ම ආජ සංග්‍රහය දෙවන පරිච්ඡේදයේ කියලා තියෙනවා. යටත් නිලධාරීන් මුදල් එකතු කරන්න බෑ. වෙසක් කියලා පොසොන් කියලා ඒක තියෙනවා. උසස් විවිධ ආගමික උත්සව කියලා සල්ලි එකතු කරන්න බෑයි කියලා. හරි නමුත් රාජ්‍ය ආයතන කරනවා ඒක. විදාගෙන දාරුත් කරනවා. හැබැයි ඒක උපලේඛන එකේ බලපතර විෂමාචාරයක්. හරි එතකොට ඒව කරපු අය ට්‍රාන්ස්ෆර් වෙලා අපි දැනුවත්ව ඉන්නවා එහෙම කරපු ඉහළ උඩ කොළඹ ලොකු ඔෆිස් වල එහෙම කරපු ලොකු නිලධාරීන්ව ස්ථාන මාරු කරලා තියෙනවා. ඒව නැති දේශපාලන පරිගැනීමට තමයි. නමුත් ඕවා හුවා දක්වා ස්ථාන මාරු කරලා තියෙනවා. හරි. උසස් කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය බලපෑම් කිරීම මේක තමයි එන්නේ. අනවශ්‍ය බලපෑම් කරන්න බෑ. මේක තමයි එන්නේ. ඒතකොට උසස් කිරීම සම්බන්ධ විතර නෙමෙයි. පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම සම්බන්ධව සහ විනය කියන සම්බන්ධව අනවශ්‍ය බලපෑම් කරන්න බෑ. ඒක බරපතල විසමාචාරයක්. ඒක අවුරුදු 7 දක්වා හිර දඬුවම් දෙන්න පුළුවන් වරදක්. හිර දඬුවම් දෙන්න පුළුවන් වරදක්. right. ඊළඟට 6/7 පත්වීම් ලිපියක් පිළියෙල කිරීමේදී උපයෝග කරගත්තු ආකෘතිය දැක්වෙන්නේ ආයත සංග්‍රහයේ ආයතන සංග්‍රහයට අපි ගියොත් මෙතින ආයත සංග්‍රහයේ උපලේඛන ටික නැත්නම් පරිශිෂ්ට දෙක තියෙන්නේ අන්තිමටම තමයි තියෙන්නේ පරිශිෂ්ටය මේ මොකද්ද දාන පරිශිෂ්ටය හතරවෙනි පරිශිෂ්ටය තමයි පළවෙනි පරිශිෂ්ටය આવොත්
මේ තියෙන්නේ පළවෙනි පරිශිෂ්ටය මෙතින් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නම් ටික දෙවෙනි පරිශිෂ්ටයේ තියෙන්නේ බදවා ගැනීම පටිපාට. හැබැයි නමුත් මේක දැන් වළංගු නැහැ. මේකට නෙමෙයි අපි හදන්නේ කාර්ය පටිපාට රීතියේ තියෙන පළවෙනි දෙවෙනි පරිශිෂ්ටය අනුව තමයි අපි හදන්නේ. මේක අනුව නෙමෙයි. ඊළඟට තුන පරිශිෂ්ටය දැන්වීම තනතුරු දැන්වීම තමයි තනතුරු පත් කර ගැනීමට දැන්වීම තමයි එතන තියෙන්නේ. ඊළඟට තුන ඕකම යනවා. හතරවෙනි පරිශිෂ්ටයෙන් රාජ්‍ය සංග්‍රහයේ හතරවෙනි පරිශිෂ්ටයේ පත්තිල් ලිපිය කෙටුම්පත්. හරි. හතරවෙනි පරිශිෂ්ටයෙන් තියෙන්නේ පත්තිල් ලිපිය. හරි. ඔන්න පරිවාදකාරක දාලා ওই විදිහට තියෙනවා. පත්තිල් ලිපියේ ෆෝමැට් එක තමයි හතරවෙනි පරිශිෂ්ටයේ තියෙන්නේ. නම් උත්තරේ වෙන්න ඕනේ පත්තිල් ලිපිය ප්‍රේ කිරීමේදී උත්තර කරගත්තු ආකෘතිය දැක්වෙන්නේ හතර ආයත සංග්‍රහයේ හතරවන පරිශිෂ්ටයේ. හතරවන පරිශිෂ්ටයේ. රයිට්. ආයත සංග්‍රහයේ පරිශිෂ්ට ටික ගත්තොත් එහෙම අපි පරිශිෂ්ට ඔයාලා දැනගන්න ඕන පරිශිෂ්ට ටික දැනගත්තොත් එහෙම එතකොට පරිශිෂ්ට ටික අන්තිමටම තියෙනවා මෙන්න මෙතන බියොත් පරිශිෂ්ටන බර ගානක් හැම එකම තියෙන අවශ්‍ය නැහැ. දෙපාර්තමේන්තු ප්‍රධානීගේ ලයිස්ට් තමයි පරිම කියන්නේ ආයතන දර්ශනවල ඔහොමම තියෙනවා. ඒක බදාගෙන පටිපාටේ දැන් වැලිඩ් නැහැ. ඒතකොට මේකට නෝනේ මේ දෙකේ තියෙන ආජ සංග්‍රහයේ දෙවෙනි පරිශිෂ්ටයේ දෙක පරිශිෂ්ටයේදී බදාගෙන පටිපාටේ. නමුත් මේක වැලිඩ් නැහැ. දැනින් ආකෘති තමයි 4 කියන්නේ. ඊළඟට හතරෙන් කාරණේ පත්නි ලිපිය තියෙනවා. ඊළඟට මුදා හැරීම මේ ඔක්කොම දැන් කරන්නේ කාප රීති වලින්, يعني කාර්ය පටිපාටි රීති වලින්. ඊළඟට ගිවිසුම් උනත් දැන් වෙනස් වෙලා තියෙනවා. රාජ්‍ය පරිමාණ චක්‍රලයකින් ගිවිසුම් වෙනස් වෙලා තියෙනවා. කාලීන කාරණාව රාජ්‍ය අනුග්‍රහව කාලීන ප්‍රශ්නවලම තියෙනවා. මේ ඔක්කොම ගිවිසුම් වලින් වෙනස් වෙලා තියෙන්නේ. මේවා වැටුප් ලයිස්ටිං අඩුකොට සීමස් ඒවනම් තියෙනවා. ඒවනම් තියෙනවා පොලිගන ඒවනම් අවශ්‍ය වන දේවල් දීප්‍ර ණය ලබා ගන්න එක ඊළඟට ඕන්නෝම ටිකක් තියෙනවා. එතකොට මතක තියාගන්න කියලා ඇත්තටම මතක තියාගන්න වැදගත්ම එක තියෙන්නේ පත්තිල් ලිපියේ ෆෝමැට් එක තියෙන හතර පරිශිෂ්ටය. ඒක මතක තියාගත්තම ඇති. අනිත් ඒවා නම් එච්චර ලොකුට අදාළ දේවල් නෙමෙයි. ඒකට රාජ්‍ය චක්‍රය වෙනස් වෙලා ගිහිල්ලා ඔහම තියෙනවා. දීප්‍ර ණය 25 පරිශිෂ්ටය රාජ්‍ය සංග්‍රහයේ එක කොට වැදගත් එකක්. මේ ඊළඟට 25 පරිශිෂ්ටයෙන් තමයි නිලධාරියෙකුගේ ස්ථාන මාරු යාමේ ණය වාරික පේක්ෂණ පිළිබඳව යන අවස්ථාවේ දන්නන්න ඕනනේ. ස්ථාන මාරුවකට ණය පිළිබඳව එහෙම දන්නන්න ඕනනේ. ඒක 25 පරිශිෂ්ටය තමයි කරන්න ඕනේ. ඊළඟට පරිශිෂ්ටය ඔය තමයි තියෙන්නේ. පරිශිෂ්ට ටික ලොකුවටම නෙමෙයි. දීප්‍ර ණය ගැන නම් පොඩ්ඩක් බලන්න වෙනවා. ඒක මම අලුත් චක්‍රයකත් එක්ක වෙනම කතා කරන්නම්. වෙන වීඩියෝ එකට දාන්නම්. ඒක දීප්‍ර ණය ගැන කතා කරන්න ඕන කොහොමද? හරි. තාවකාලික නිලධාරියෙකු සේවය ස්ථිර කිරීම සඳහා එකම තරතුරක සේවය කළ යුතු කාලය. මෙතනදී දැන් 8 වෙනි එකේ අපිට තියෙනවා කාප රීතිවල කාර්ය පටිපාටික රීතිවල පත් කිරීම ගත්තට පස්සේ මෙන්න මේ කීපයක් තියෙනවා. ආදේශක කොන්තරාත් අනියම් තාවකාලික කියලා කට්ටියක් ඉන්නවා. රයිට්. ආදේශ ගැන කතා කරොත් එහෙම මේ අනියම් ගැන තියෙනවා. අනියම් ඊළඟට ආදේශ මෙන්න මෙයාලා ගැන ආයත සංග්‍රහයවක්වත් කාර්ය පටිපාටි රීති වල මෙයාලට ස්ථිර තනතුරක් ලබන්න පුළුවන් හිමිකමක් තියෙනවා කියලා කොහෙවත් කියන්නේ නැහැ. කියන්නේ ආදේශක අනියම් කොන්තරාත් තාවකාලික ගන්න අයට ස්ථිරපත් වීමක් ලබා ගැනීමේ හිමිකමක් නැහැ කියලා තමයි ආයත සංග්‍රහයේත් කාර්ය පටිපාටි රීති වලත් පුන කියන්නේ. නමුත් පරිපාලනයේ තීරණ මත රයිට් රජයේ ප්‍රතිපත්තිමේ තීරණ මත පරිපාලන තීරණ මත හා රජයේ ප්‍රතිපත්තිමේ තීරණ කියලා කියන්නේ මොකද්ද? කැබිනට් මණ්ඩලය ගන්න තීරණ වලට තමයි රජයේ ප්‍රතිපත්තිමේ තීරණ කියලා කියන්නේ. රජයේ ප්‍රතිපත්තිමේ තීරණයක් කියලා කියන වචනයෙන් අර්ථවත් වෙන්නේ
පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය ගන්නාව තීරණවලට තමයි. පරිපාලන තීරණය කියලා කියන්නේ ඉහළ පුටුවල ඉන්න කියන්නේ විධායක ශ්‍රේණියවල ඉන්නවා. විධායක ශ්‍රේණියයි කියලා කියන්නේ SL කාණ්ඩයේ අය. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ඔන්න වගේ විධායක ශ්‍රේණියවල දැන් දීප්තියාජ සේවයේ ඉන්නා වූ අය ගන්නව තීරණවලට අපි කියනවා පරිපාලන තීරණ කියලා. එතකොට ඔන්නෝ පදනම් කරගෙන තමයි මෙයාලාව ස්ථිර තනතුරු දීලා තියෙන්නේ. ඒ වතුව ආජ ඒවා ඇත්තටම රජයේ ප්‍රතිපත්තිම තීරණමක් තමයි අරගෙන තියෙන්නේ. කියන්නේ කැබිනට් තීරණයකින් තමයි අරගෙන තියෙන්නේ. හැබැයි මෙතන මේ ප්‍රශ්නයෙන් කතා කරන්නේ තාවකාලික නිලධරයෙකු කියලා කියන්නේ මේ පරිවාස කාලීන නිලධරයෙක් කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. තාවකාලික නිලධරයෙක් කියලා කියන්නේ පරිවාස කාලීන ඉන්නා වූ නිලධරයෙක්. ඒ සහ සේවය ස්ථිර කිරීම සඳහා එකම තනතුර සේවය කළ යුතු කාලය තමයි අවුරුදු 3ක්. අටට එන්නේ අවුරුදු 3ක් කියලා. ඒක බලන්න කාර්ය පටිපාටික රීති කියන කාර්ය පටිපාටික රීතිවල පරිවාස කාලය ගැන කතා කරනවා. 109 වගේ. පරිවාස කාලය හා පත්වීම ස්ථිර කිරීම. 109 කියන රජයේ සේවය ස්ථිර තනතුරට නවපත්වීම ලබන රජ නිලධරයෙකු පත්කිරීමේ බලධරයා විසින් අවුරුදු 3ක පරිවාස කාලයට යටත් කළ යුතුය කියලා කියනවා. නම් හැම කෙනෙක්ම නවකයෙක් අනිවාර්යයෙන්ම අවුරුදු 3ක ඉන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්නේ 8ට 3. 8ට 1. හරිද? 3 අවුරුදු 3යි 8ට 1 තමයි එන්නේ. 8ට 1. ඊළඟට පරිවාස කාලය මෙහෙම වෙන්නේ. ඊළඟට තමයි තවදුරටත් තිබ්බා මෙන්න මේ කාපරීති මේ කාර්යපටිපාටි රීති වලට කලින් තිබුණා වූ කාර්යපටිපාටි රීති තිබ්බේ එක් අවුරුදු වැඩ බැලීමේ කාලයක් කියලා තමයි තිබේ. කියන්නේ රජයේ ස්ථිර තනතුරක් දරපු කෙනෙක් තවත් තනතුරකට පත් කරනකොට අපි යාලව පත් කරේ මේ කාපරීති වල මේ කාර්යපටිපාටි රීති වලට කලින් තිබුණා කාර්යපටිපාටි එක් අවුරුදු වැඩ බැලීමේ කාලයට යටත්ව එක් අවුරුදු වැඩ බැලීමේ කාලයට යටත්ව තමයි කියන්නේ. නමුත් දැන් ඒක නැහැ. දැන් ඒක වළංගු නැහැ. ඒ වචනේ වළංගු නැහැ. දැන් කියන්නේ එක් අවුරුදු පරිවාස කාලයට යටත්ව කියලා කියන්නේ. පරිවාස කාලයක දෙකක් තියෙනවා නියත වශයෙන්ම. එක් අවුරුදු පරිවාස කාලයට යටත්ව එකක්. ඒක තමයි රජයේ ස්ථිර නිලධරයෙන් තනතුරු නිලධරයෙන් තවත් තනතුරු යනකොට යාව එක් අවුරුදු පරිවාස කාලයට යටත් කරනවා. එක් අවුරුදු වැඩ බැලීමේ කාලයක් කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. දැන් එක් අවුරුදු වැඩ බැලීමේ කාලයක් නෙමෙයි එක් අවුරුදු පරිවාස කාලයක්. ඒ වගේම නවක නිලධරයෙක් නැත්නම් නවකයෙක් රාජ්‍ය සේවයට එනකොට යාව 3 අවුරුදු පරිවාස කාලයට යටත් කරනවා. ඒතර ඔය පරිවාස කාලය තුල වැඩ හැසිරීම සහ කාර්යක්ෂමතාවය තියෙන කාර්යක්ෂම යා සේවය කරන්න ඕන කාර්යක්ෂමතා කඩීම් සමත් වෙන්න ඕනේ. ඔන්න වගේ දේවල් ඒ පරිවාස කාලය තුළ එයා ඉෂ්ට කරගන්න ඕනේ. ඔය තමයි තියෙන්නේ. ඊළඟට අපි යමු ඉක්මනට ගොඩක් වෙලා ගිය නිසා 9න් අහන පරිවාස කාලයේ සිට නිලධරයෙකුට සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත හැක්කේ. හරි. දැන් මෙන්න මෙහෙමයි. පරිවාස කාලේ ඉන්න කෙනෙකුට තමන්ගේ සේවා ව්‍යවස්ථාවේ තියෙනවා නම් අධ්‍යයන මොකක් හරි කරන්න ඕනේ කියලා. කියන්නේ පශ්චාත් උපාධිය PhD එකක් එහෙම කරන්න ඕනේ කියලා තියෙනවා නම් එයාලට පුළුවන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කට්ටිය එයාලට තියෙනවා එයාලට PhD එකක් කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ PhD කරන්න යනවා. ඒගොල්ලෝ මාස්ටර් එක කරන්න යනවා. එයාලා පරිවාස කාලේ හිටිය කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එයාලගේ සේවා ව්‍යවස්ථාවේ එක තියෙනවා නම් එයාලට ඒක කරන්න පුළුවන්. ඒක ආයතන සංග්‍රහයේ ආයතන සංග්‍රහයේ 15 වෙනි පරිච්ඡේදය තමයි ඕවා ගැන කතා කරන්නේ. පහළවෙනි පරිච්ඡේදයේ මේ තියෙන මෙන්න මෙතන කතා කරනවා. මේ නිවාඩු පරිච්ඡේදය තමයි මේ ඔය කතාව උත්තරේ තියෙන්නේ. මේ තියෙන්නේ 15 වෙනි පරිච්ඡේදයේ තියෙනවා අධ්‍යයන නිවාඩුම අධ්‍යයන අභ්‍යාසව රාජකාරී සඳහා පිටරට යෑම. එතකොට මේ පිටරට යන විදිහ තමයි මෙතන තියෙන්නේ. එතකොට එයාලට යන්න පුළුවන් ළඟ සර්විස් මිනිට් එකේ තියෙනවා නම් යන්න මේ විදිහට තියෙනවා. එතකොට ওই විදිහට යනවා. එතකොට දැනගන්න ඕන දේ තමයි මේ විදිහට යනවා. යැපීම් දීමනාවක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. අනියම් දීමනාවක් කියලා යැපීම් දීමනාවක් හම්බ වෙනවා. යන කෙනෙකුට යැපීම් දීමනාව ඒක දැන් අපි ට්‍රේඩින් අපි පිටට ට්‍රේනින් එක මම ගිහින් තියෙනවා. ඒතර මම පිටට ට්‍රේනින් එකට යනවා. මැලේසියා ගියා සතියකට. ඒතර මට යැපීම් දීමනාව අනුමත වුණා ටෙෂරියේ. right? එතකොට එහෙම යන්නේ යැපීම් දීමනාව අනුමත වෙනවා ඉන්න දවසට. ඊළඟ උණුසුම් ඇඳුම් දීමනාවක් කියලා එකක් හම්බ වෙනවා. ඒ අර සීත රටවලට යන කට්ටියට ඒක ටෙෂරියෙන් අනුමත වෙන්න ඕන. ඒ වගේම මේවා මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමත වෙන්නත් ඕන. මේගොල්ලන් අවුරුදු ගණන් යනවනම් එහෙමයි. එතකොට මටත් අපි යන එකත් මම යන එකත් මේ ටෙෂරියෙන් අනුමත වුණා. එතකොට ඒක අනුමත වෙච්ච නිසා කියන්නේ පළාත් මේ මධ්‍යම රජයේ අනුමත වුණාම මේ යැපීම් දීමනාම හම්බ වුණා. ඒතර ওই විදිහට ගන්න පුළුවන්. ඊළඟට මේක තියෙන්නේ ආයතන සංග්‍රහයේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ
4 ආද සංග්‍රහය 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පරිච්ඡේදය සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩුව කියලා කියනවා. ඒකෙදි කියනවා 12.1.3 කියනවා සිය තනතුරට අදාළ බඳවා ගැනීමේ උසස් කිරීම පටිපාටි අනුව අධ්‍යයන අභ්‍යාස සඳහා ආණ්ඩුවේ හෝ විදේශ යන අවස්ථාව තමයි කියන්නේ න සර්විස් මිනිට් එකේ තියෙනවා නම් එයාලට යන්න පුළුවන් මේ බඳවා ගැනීම පටිපාටියේ අනුව අධ්‍යයන නිවාඩු ගන්න පුළුවන් මේ පාඨමාලාව සඳහාරීම සඳහා. ඒ වගේම 14.2 කියනවා තාවකාලික නිදරේකට. ඒ කියන්නේ තාවකාලික නිදරේ කියලා කියන්නේ පරිවාස කාලේ ඉන්න කෙනෙකුට තමයි නේ. තාවකාලික නිදරේ කියලා අර්ථවත් වෙන්නේ පරිවාස කාලේ ඉන්න කෙනෙකුට තමයි. right? තාවකාලික නිදරේකට සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට හිමිකමක් නැත. පරිවාසයේ සිටින නිදරේකට ද තාවකාලිකයි. කියන්නේ අර තාවකාලික ගත්තා අය ඒකට කොහොමද බෑ. පරිවාස කාලේ සිටින නිදරේකටද 14.1.3 උපවගන්තිය දැක්වෙන අවස්ථාවේදී හැර සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලැබෙන හිමිකමක් නැත. يعني 14.1.3 කියලා කියනවා සර්විස් මිනිට් එක දෙනවා. සිය තනතුරට අදාළ බඳවා ගැනීම උසස් කිරීමේ පටිපාට අනුව ගන්න පුළුවන් කියලා කියනවනේ. තමයි යන්නේ. එහෙනම් 14.1.3ට අනුව එයාගේ සර්විස් මිනිට් එකේ තියෙනවා නම් එයා පරිවාස කාලේ හිටියට ප්‍රශ්නයක් නෑ. එයාට යන්න පුළුවන්. පරිවාස කාලේ සිටින අයට 14.1.3ට අනුව යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් අයට හිමිකමක් නෑ. හරි. ඒ අවස්ථාවට හැරගෙන සාමාන්‍ය සර්විස් මිනිට් එක තියෙනවා විතරයි අධ්‍යයනයකට යන්න පුළුවන්. එහෙම නැතෝ එයාලට යන්න බෑ. පරිවාස කාලේ අයට. එහෙනම් උත්තරය පරිවාස කාලේ පරිවාස සිටින සම්පූර්ණ අධ්‍යයන ලබා හැක්කේ රජයේ විධිමෙන් ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව සඳහාන රජයේ ඉල්ලීම මත අධ්‍යයන බැහැ බඳවා ගැනීමේ පරිපාටි අනුව තනතුරට අදාළ විවිධ ශිෂ්‍යත්ව සඳහා තෝරාගෙන ඇති විට බඳවා ගැනීම පරිපාටි අනුව තමයි. හරිද? විජේෂ රජයෙන් ප්‍රධාන එහෙම නෙමෙයි බැහැ යන්න පුළුවන් වෙන්නේ 9ට 3 එන්නේ. හරි? ඊළඟට මත්පැන් ගඳ වහන වෙමින් පවතින සම්බන්ධ වරදකාරයෙකුටද දෙන්න පුළුවන් දඬුවම් ගැන තමයි අහන්නේ. එතකොට අපිට ආයතන සංග්‍රහය දෙවන කාණ්ඩය කියලා තියෙනවා. මෙන්න මේ දෙවන කාණ්ඩයේ තමයි විනය ගැන කතා කරන්නේ. මෙන්න මේ දෙවන කාණ්ඩයට ආවට පස්සේ පළවෙනි පරිච්ඡේදයේ සාමාන්‍ය හැසිරීම ගැන කතා කරනවා. ඊට රීති ගැන කතා කරනවා. ඒකේ සාමාන්‍ය හැසිරීම ගැන කතා කරනවා. ඊළඟට මත්පැන් හා විෂ ගැන කතා කරනවා. තෑගි භෝග ගන්න ගැන කතා කරනවා. මුදල් දුෂ්කරතා කතා කරනවා. ඊළඟට පෞද්ගලික කාර්යස රජ මුදල් භාවිත කරන එක ගැන කතා කරනවා. ජනමාධ්‍ය වලට පරිමිත දෙන ගැන කතා කරනවා. ඊළඟට ආය සංග්‍රහ මුදල් රෙගුලාසි වලට විනුක අනුකූල කටයුතු නොකිරීම ගැන කතා කරනවා. දේශපාලන නියලන ගැන කතා කරනවා. ඔන්න තියෙනවා සාමාන්‍ය හැසිරීම යනවා. ඊළඟට දෙකේ මේ බන නිලධරයෙකු රාජකාරී යෙහි යෙදී සිටියදී හෝ රාජකාරී වියුත්ත සිටිය විටදී හෝ අන රාජකාරී යෙදී සිටිය කියලා කියන්නේ රාජකාරී ඉන්නවා. රාජකාරී වියුත්තව කියලා කියන්නේ එයා රාජකාරී නෙමෙයි ඉන්නේ. ඕක මට ආයතනය කියන්න බෑ. එයාට මේ මූලික විමර්ශනයක් ගියා. එයා බීමත්ත රියපදවල එයාගේ වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. right මට ආයතන ප්‍රධානියෙක්. එතකොට ඒ ආයතන හිටියේ මම හිටපු ආයතන යටතේ තමයි එයාට සම්බන්ධ විනය පරීක්ෂණයක් කරා. right එතකොට එයා ඇවිල්ලා අපිට කිව්ව දෙයක් තමයි මගේ මම බීලා රියපදවපු එක ඒක රජයට අදාළ දෙයක් නෙමෙයිනේ. මේ මගේ පෞද්ගල දෙයක් නේ කියලා. නමුත් එහෙම බෑ. රාජකාරී විවුර්ත සිටි විදිය හෝ තමා සේවය කරන කාර්යාලය පරිශ්‍රය තුල හෝ වෙනත් රජයේ ආයතන පරිශ්‍රය තුල හෝ. එතකොට දැන් ඔය ඉලෙක්ෂන් ඩියුටි කරන්න ගියාම කට්ටිය බුරුතු පිටින් බොනවා රැයට. එතකොට ඔය බොන හැම කෙනෙකුටම විරුද්ධව සේවය හැරයාම ගහන්න ඕනේ. ඒ මොකද තිරිමි කට්ටිය නෑ රාජ්‍ය සේවක කියලා දෙන්නයි ඉන්නේ. එහෙම බෑ. ඒතර එයා රාජකාරී ඉන්නවා. රාජකාරී ඉන්න වෙලාවක එයා බොනවා. එහෙම බෑ. ඉතින් මේව නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා නම් ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ නෑ. හරිද? තුල හෝ බීමත සිටීම හෝ එවැනි ස්ථානයකදී නිදක වෙති මත්පැන් ගඳ වාහනය වීම පැවැත්වීම හෝ විෂමද්‍රව්‍ය භාවිත කර තිබීම හෝ බරපතල විසමාචාරයක් වේ. එතකොට මේ විසමද්‍රව්‍යයක් නම් තියෙනවා. ඒ වෙලේ මේව ඊට ඩික් කරනවා. යාව සේවය හැරයාම යනවා. ගඳ වාහනය වෙනවා නම් මෙතන බීමත සිටීම හෝ මත්පැන් ගඳ වාහන මේ පැවැත්වීම හෝ පිළිබඳ කරන ලද විධිමත් විනය පරීක්ෂණයකදී වරදකරු කර ඇති බව තහවුරු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකු දෙදෙනෙකුගේ සාක්ෂිවද ප්‍රමාණවත් වන අතර එනම් ගඳ වහනවා නම් මාණ්ඩලික නිලධාරියෙක් දෙන්නේ විධායක ශ්‍රේණියේ මාණ්ඩලික කියලා කියන්නේ MN5 වලට වඩා වැඩි හැම කෙනෙකුම මාණ්ඩලික.
දැන් සාමාන්‍ය රාජ්‍ය සේවය ගත්තාම පස්සේ PL කාණ්ඩ තියෙනවා PL1 PL2 PL3 කියලා කියන්නේ ප්‍රාථමික කියලා සුළු සේවකයෝ. PL කාණ්ඩේ අය. ඊළඟට MN1 ඉන්නවා. MN1 කියලා කියන්නේ නිලධාරී කාණ්ඩ නෙමෙයි එයාලා සේවක කාණ්ඩ. right? එයාලා දෙතිය මත ඊට 2 වල MN2 කියන්නේ සාමාන්‍ය ශ්‍රේණියක මොකක් හරි 1 කියලා කාණ්ඩයක් තියෙන වැටුප් කාණ්ඩේ එයාලා සේවක මට්ටමේ නිලධාරී කාණ්ඩ නෙමෙයි. ඊට පස්සේ MN2 වලට සහ MN4 වෙනකම් එයාලා නිලධාරී කාණ්ඩ නිලයක් දරන කට්ටිය. ඊට පස්සේ MN5 ඉඳන් MN7 වෙනකම් මාණ්ඩලික. එහෙනම් MN5 වල කෙනෙක් කවුරු හරි MN5 වල කෙනෙක් දෙන්නේ කියනවා නම් මෙයාගෙන් ගඳ වහනේ වෙනවා කියලා ඒක හොඳටම ප්‍රමාණවත්. MN5 සිට MN7 ඒ කියන්නේ ඒෝ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මාණ්ඩලික මට්ටමේ කෙනෙක් මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් දෙදෙනෙකු කියනවා නම් එයා සාක්ෂි කියනවා නම් මෙයාගෙන් ගඳ වහන වෙනවා කියලා. එතකොට ඒ සාක්ෂිය ප්‍රමාණවත්. ඒතර විධිමත් පරීක්ෂණයෙන් ඒක තහවුරු කරගෙන ප්‍රමාණවත් වන අතර එම විධිමත් විනය පරීක්ෂණය මගින් ඔහු වරදකරු බව නිගමනය කර ලැබුවොත් එම නිලධාරියා සේවයෙන් පහ කිරීමට හෝ 24 උපගන්ති යටතේ දෙකට බරපතල දඬුවමක් දෙන්න පුළුවන්. හරිද? එහෙනම් මත්ද්‍රව්‍යයක් වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය බී මත සිටින නම් මොකද්ද වෙන්නේ? එයාගෙන් ගඳ වහන වෙනවා කියලා දෙන්නෙක් සාක්ෂි අවශ්‍යයි. එහෙම නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ තහවුරුවක් අවශ්‍යයි. රජයේ වෛද්‍ය නිලධාරියෙක් ළඟට දාලා මෙඩිකල් එකට දාලා ඒ වෛද්‍යවරයා කියනවා මෙයා බීමත් එයා පරීක්ෂණ කළා මෙයා බීමත් ඉන්න කියලා දෙනවා. ඒක ප්‍රමාණවත්. එහෙම නැත්නම් මාණ්ඩලික නිලධාරින් දෙන්නෙක් ඕන. මාණ්ඩලික කියලා කියන්නේ MN5 වලට වඩා වැඩි හැම කෙනෙක්ම මාණ්ඩලිකයි. SL කාණ්ඩේ කට්ටිය විධායක මට්ටමේ කට්ටිය. මාණ්ඩලික කියලා කියන්නේ ඒතකොට A ඕලා MN7 A ඕලා මොනවාද මාණ්ඩලික නිලධාරීන්. ඊළඟට MN2 වලට වඩා වැඩි කට්ටිය නිලධාරීන්. නිලයක් දරන කට්ටිය. නිලයක් තියෙන කට්ටිය. නිලයක් තියෙන බලයක් තියෙනවා. මෙහෙම කරන්න බලයක් තියෙන කට්ටිය තමයි නිලධාරියෙක් කියන්නේ බලයක් තියෙන නිලයක් දරන කෙනෙක්. ඊට පස්සේ සේවක කාණ්ඩේ. MN1 කට්ටිය සේවක කාණ්ඩේ. PL කියලා කියන්නේ සුළු සේවකයෝ. right? ඔන්නෝමයි යන්නේ රාජ්‍ය සේවයේ ස්තරය හැදිලා තියෙන්නේ එහෙමයි. right. එතකොට ඊළඟට විනය ගැන කතා කරලා මේ තෑගි බොක ඔම්මම තියෙනවා. මම පල්ලෙහාට ගියොත් විනය කාණ්ඩය ගත්තොත් එහෙම උපලේඛන 1 මෙතන විනය පරීක්ෂණය විනය කොටස අපි ඒකේ පල්ලෙහාට චුට්ටකට යමු. මේකේ මූලික විමර්ශන කරන්නේ කොහොමද? විනය පරීක්ෂණය කරන්නේ කොහොමද? මේවා ඔක්කොම තියෙනවා. මම මගේ YouTube එකේ මගේ Facebook page එකේ මම මේවා දාලා තියෙන්නේ ගොඩක් ඒවා. right. දැන් දඩුවම් ගත්තට පස්සේ 24 තියෙන දඬුවම් සුළු දඬුවම් කියලා කියන්නේ මේවා. තරවටු කිරීම, තදින් තරවටු කිරීම, දෝෂ දර්ශන ලක් කිරීම මේ විදිහට සුළු දඬුවම් කියලා කියන්නේ. right. 10 වෙනි එකේ මත්පැන් ගඳ වහන වීම පැවති සම්බන්ධයෙන් දඬුවම් තමයි එන සේවයෙන් පහ කිරීම. right. සේවයෙන් පහ කිරීම. එහෙනම් දඬුවම් ගැන අහනවා අපි ඉන්නේ 2 එකේ සුළු දඬුවම් මොනවද කියලා අහනවා. තරවටු කිරීම, තදින් තරවටු කිරීම, දෝෂ දර්ශන ලක් කිරීම, එක් අවුරුද්දකට නොවැඩි කාල වැටුප් අත්හිටවීම, ඊටසේ වැටුප් වර්ධක අත්හිටවීම, වැටුප් වර්ධක නතර කිරීම. right ඔන්න ඔය වගේ දේවල් තමයි සුළු දඬුවම් කියලා කියන්නේ. බරපතල දඬුවම් තමයි සේවයෙන් පහ කිරීම, පරිවාස කාලය අවසන් කිරීම, අකාර්යක්ෂමතාවය මත විශ්වාම ගැනීම. ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ගොඩක් දුරට තියෙන සේවයෙන් පහ කිරීම තමයි තියෙන්නේ බරපතල දඬුවම් වල යටතේ. ඊළඟට වැටුප් වර්ධක විලම්බනය කිරීම ඔන්නම තියෙනවා. විලම්බනය අත්හිටවීම නතර තාවකනත ඕවල තියෙනවා වෙනස්කම් තියෙනවා. එහෙම මම ඒක වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ විනය ගැන දැනගන්න. ඊළඟට ඔහොම පල්ලෙහාට යනකොට උපලේඛන 1 ඒවි. පළවෙනි උපලේඛනේ වරදවල තමයි මේ තියෙන්නේ. පළවෙනි උපලේඛනේ යටතේ කියන්නේ ඒවා. මේ තියෙන්නේ පළවෙනි උපලේඛනේ යටතේ තියෙන වැරදවල්. මේවා තමයි පළවෙනි උපලේඛනේ වැරදවල්. ඊළඟට දෙවෙනි උපලේඛනේ කියලා කියන්නේ ඊට පළවෙනි උපලේඛනේ යටතේ නොවන නමුත් නිලධාරිගේ අකාර්යතාවය, අදර්ශතාවය, අනවධානය, අවංකභාවය නැතිකම, අනිසරසිරීම, නොසලකිල්ල, අවිනීය නිසා සිදුවන වෙනත් වැරදි. මෙන්න මේ නිසා වෙන වෙනත් වැරදි තමයි දෙවෙනි උපලේඛනේ. يعني පළවෙනි උපලේඛනේ නැති හැම එකම දෙවෙනි උපලේඛනට යනවා. දෙවෙනි උපලේඛනෙන් යන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතනදී 5 මේ රජයේ වේලාව තුලදී හෝ රජයේ කාර්ය පරිශ්‍රය තුලදී මත්පැන් පානය කිරීම බලපත්‍ර විසමාචාරය 5 තියෙන්නේ. ඊළඟට 6 මෙතන 9
නොසලකිල්ල අනවධානය හිතාමත හෝ රජය අයිතිකාසියම් වලට හානිවනාවරින් ක්‍රියාකිරීම විස නොකිරීම ඉඩහැරීම කියලා කියන්නේ මෙන්න මේක තම යන්න අපිකම රජය මුදල්හෙම අපි නිර්දේශ කරල නැතන් අපි චෙක් කරල අස්සං කරලා යොත්ය වෙන්න මේ වර්තම නොසලකිල්ල අනවධාන නිසා රජය මුදල් අයතා පරිහරණ ලක්වුණා කියන එක යනවා මෙන්න මේ වරදයනවා ඔන්නොම තියෙනවා ඊළඟට ඔය විදිහට මේ ටික වෙනවා එතකොට අපි මේකේ 10 වෙනිදා කතා කරා ඊළඟට දැන් කාලය ගොඩක් ගිහින් තියෙන නිසා අපි මේකේ 11 ඉඳන් ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු and good luck